කතාව දිගහැරෙන්නේ 1971 වසරේදීය. කොළඹ නගරයේ තදබලයෙන් සහකාරී බහුල ජීවිතයෙන් මිදීමට අපේක්ෂා කරන ප්‍රේමසිරි සහ ඔහුගේ බිරිඳ සුමනා තම දියණියන් 5 දෙනා සමග කුරුණෑගල නගරයට නුදුරු විලයායකට සහ කුඩා කන්දකට මානව පිහිටි අක්කර ගණනාවක ඉඩමක පිහිටි පැරණි ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සැලූ විශාල වලව්වක් ඉතා අඩු මුදලකට මිලදී ගනිති. එම නිවස අතපත්තු වලව්ව ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධය. ප්‍රේමසිරි සහ සුමනා තම දියණියන් 5 දෙනා සමග අතපත්තු වලව්වට පදිංචියට එන දිනය උදා විය. එය ඔවුහු හොඳින් වැටෙන සුන්දර දවසක් වද නිවස වටෝ වූ විශාල පැරණි මුග ගස්වල සෙවණැල්ල නිවස මතට අනුරු අසුබ ස්වභාවයක් ආරෝපණය කර තිබිණි. ගුන්ගේ සුරතල් බල්ලාවෝ රාජ නිවසට ඇතුළු වීමට දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ගේට්ටුව අසල සිට නොනවත්වා උඩු බුලලන්නට විය. මේ සතාට මොකද මේ වෙලා තියෙන්නේ? ප්‍රේමසිරි කීවද ඒ ගැන ඊතරම් තැකීමක් නොකළේය. ළමයින් නම් සතුටින් පිනා ගොස් සිටියා. ඔව් හංගන් මුත්තන් සෙල්ලම් කරමින් විශාල නිවසේ කාමරයෙන් කාමරයට දිව ගියා. සෙල්ලම් කරමින් සිටි කුඩා දේවිකා පැරණි ඇඳුම් අල්මාරියක් තුල තිබේ ගැඩුණු වී රාමුවක් සහිත අමුතු සංගීතයක් වාදනය වන කුඩා සංගීත පෙට්ටිය මසික් බොක්ස් සොයාගත්තාය. එදින රාත්‍රියේ නිවසේ සියලු ඔරලෝසු එකවර හරියටම පාන්දර පෙරවරු 3:07ට නතර විය. නිවස තුලින් කුණු මස් ගඳක් වැනි දුර්ගන්ධයක් හමා එන්නට පටන් ගත්තේය. දින කිහිපයක් ගත විය. ප්‍රේමසිරි රැකියාව සඳහා දුර ගමනක් ගොස් සිටියේය. නිවසේ අමුතු සිදුවීම් දිනෙන් දින වැඩි වන්නට විය. රාත්‍රියේදී නිවසේ විවිධ ස්ථානවලින් දෙදෙනෙකු හංගන් මුත්තන් සෙල්ලම් කරන්නක් මෙන් අත්පුඩි ගසන ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තේය. යන ශබ්දය ඇසෙන විට සුමනා සහ දියණියන් බියෙන් වුවලා ගියා. කිසිවෙකු නොමැතිවම කාමරවල දොරවල් සෙමින් ඇරෙන්නට සහ වැසෙන්නට විය. සමහර දොරවල් වලට පිටතින් යමෙකු මහා හයෙන් ගසනු ඇසිනි. උදෑසනක ශිරෝමි කෑගසමින් අවදි වූයේ යමෙකු රාත්‍රියේ ඇගේ කකුලෙන් ඇදගෙන ගිය බව පවසමිනි. ඇගේ කකුල නියපොතු වලින් සීරුවාක් මෙන් රතු පැහැති පාරවල් දක්නට ලැබිනි. කුඩා දේවිකා නිවසේ බිත්තියක් දෙස බලා මංජුල නමැති නොපෙනෙන මිතුරෙකු සමග කතා කරන්නට පටන් ගත්තාය. මංජුල කියනවා එයාට මේ ඇඳේ ඉන්න ඕනලු. ඇය එක් දිනක් තම සහෝදරියකට කිවාය. සුමනාගේ බිය ක්‍රමයෙන් උත්සන්න විය. ඇගේ සිරුරේ කිසිදු හේතුවක් නොමැතිව තැලුම් පාරවල් මතු වන්නට පටන් ගත්තේය. එය නිවසේ පහළ මාලයේ සිටින විට උඩු මහලෙන් බාණ්ඩ පෙරගෙන වර යමක් ඇදගෙන යන ශබ්ද ඇසෙන්නට විය. නිවසේ පැතිර යන දුර්ගන්ධය දරාගත නොහැකි වූ තැන සුමනා එය පැමිණෙන්නේ කුලෙන්ද සෙවීමට පටන් ගත්තාය. පැරණි මුළුතැන්ගේ දීවලින් ආවරණය කළ තිබූ බිම් කොටසක් ඇයදුටුවාය. ප්‍රේමසිරි නිවසට පැමිණි පසු මොවුන් දෙදෙනා එක්ව එම ලෑලි ගලවා බැලුවහ. යටින් තිබුණේ අඳුරු දූවිලි පිරුණු මකුළු දැල්වලින් පිරුණු බිම්ගියකි. එහි පෙතිර තිබුණේ මරා දැමූ සතෙකුගේ මෙන් දරාගත නොහැකි දුර්ගන්ධයකි. බිම්ගියේ පස්සක පැරණි පුටුවක් සහ එයට ඉහළින් සිවිලිමේ එල්ලී තිබූ දි รา පත් වූ කඹ තොණ්ඩුවක් විය. ඒ මොහොතේ සුමනාට හැඟුණේ යමෙකු එය පිටුපසින් සිටගෙන ඇගේ හිස කෙස අතරින් හුස්ම ගන්නවාක් මෙනි. ඇය බියෙන් කෑගසාගෙන එතැනින් උඩට දිව ආවාය. තත්වය දරාගත නොහැකි වූ තැන ප්‍රේමසිරි සහ සුමනා එවකට ගුප්ත විද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලමින් සිටි වික්‍රම ගුරුන්නාන්සේ සහ ශාන්ති මෙනිකේ හමුවීමට තීරණය කළහ.